මම ආසයි මගේ රටේ ඇත්ත සම්බුදු දහම පිහිටවන්න. මම ආසයි ඇත්ත සිංහල සංස්කෘතිය පහළ වෙනවා. මම ආසයි ලෝකෙ මිනිසුන්ට වැඩිමනක්කල් ජීවත් වෙන්න අවශ්‍ය සමාජ වටපිටාව හැදෙනවා. මම කැමති මගේ රටේ සියලු දේවල් ටික නිෂ්පාදනය වෙලා මගේ රටේ අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සංකල්පයක් කඩතුළු නිෂ්පාදනය වෙලා ලෝකෙට නිමුම් බාණ්ඩ දීලා අපිට දෙයක් කරගන්න බෑ කිව්ව මිනිසුන්ට උත්තරයක් දෙනවන මම කැමතියි. අපේම කියන අධ්‍යාපනයක් අපිට තුළ නිර්මාණය කරලා ඒ ලෝකයේ අධ්‍යාපනයට සාපේක්ෂව ඊට වඩා හොඳ අධ්‍යාපනයක් අපිට තුළ නිර්මාණය කරලා නිර්මාණශීලී මිනිසුන් බිහි වෙනවට මම හරි කැමතියි. ගහට කොළට මලට ආදරය කර සතා සිව්පාවට ආදරය කර සැබෑ ගුණධම් වලට ආදරය කර මිනිස්සු සමසිතින් දකින සතා සිව්පාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන මිනිහෙක් මේ රටේ පහළ වෙනවට මම හරි කැමතියි. මිනිස්සු ගුණධම් මතින් අම්මා වශයෙන් තාත්තා වශයෙන් සහෝදර වශයෙන් නෑදෑයතුතු අඳුරගෙන ඔවුනොවුන්ගේ වගකීම් යුතුකම් නිසිලස ඉෂ්ට කරන සැබෑ ජන සමාජයක් නිර්මාණය වෙනවා මම හරි කැමතියි. මිනිස්සුන්ට දහවලේ වැඩ කරනවා නම් ඒ දහවලේ වැඩ ටික කරලා රාත්‍රී කාලේ මිනිස්සුන්ට සැතපෙන්න නිදා ගන්න තියෙන වෙලාව කාලකන්ණි වැඩවලට නොයදා සැබෑ ලෙස මානවයාගේ සංවර්ධනය උදෙසා යොදා ගන්න වැඩ පිළිවෙලක් සැකසන්න මම හරි කැමතියි. ස්වභාවික විපත් නැතුව අපිට කාල විපත් වලට මුහුණ නොදී සැබෑ ආයුෂ මිනිස්සුන්ට වළඳලා දීර්ඝායුෂ මිනිස්සු වළඳලා මිනිස්සු සතුටින් ජීවත් වෙලා සතුටින් මියදෙනවට මම හරි කැමතියි. ඒ වගේම මම කර්මය සහ කර්මඵල විශ්වාස කරන නිවන පිළිබඳව මම දන්න පුද්ගලෙක්. ඒ නිසා මිනිස්සු මෙම ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මිනිස්සු මේ භවයේදීම නිවන පසක් කරගන්නවට හෝ එක් මාර්ගඵලයක් හෝ ලබා අපායට නොවැටෙන ජන සමාජයක් නිර්මාණය කරනවට මම හරි කැමතියි. හරි ඒ කැමැත්ත තමයි මේ සටනක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. අංගම් ප්‍රාණතෛලය තැලීම්, හෙටීම්, ඉදමීම් ඇතුළු සියලුම හන්දි වේදනා සඳහාද ස්නායුගත රෝග සහ ආතරයිටිස් රෝග සඳහා විශේෂයි. ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න. ශරීරයේ පවතින සෑම රෝගී තත්ත්වයක් කටයුත්තක් උදෙසාම යොදා ගනු ලැබුවද මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ සන්ධිගත, නාරගත, මාංශගත, ස්නායුගත රෝගී තත්ත්වයන් සුවපත් කිරීම පිණිසය. මෙය මහකන්ද එළවෙද මැදුරේ ත්‍රිමූර්ති නිෂ්පාදනයකි.